ඉතින් ඒ ලෙවල් ඉවර වෙලා රිසර්ච් එනකම් බලන් ඉන්න ඔයාලට IT ඩිග්‍රී එකක් ලංකාවේ ඉඳලම කරලා ජපානයේ වගේ රටක IT ඉංජිනේර කෙනෙක් විදිහට ජොබ් එකට යන්න පුළුවන් කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ගොඩ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි ලංකාවේ ඩිග්‍රී එකක් කරා අවසානයේදී ජොබ් එකක් නැති වෙන එක. ඉතින් ඒකට බෙස්ට් සොලියුෂන් එකක් LNPTI අපි ළඟ තියෙනවා. ඉතින් ඔයා A level හරි O level හරි ඉවර කරපු කෙනෙක් නම් මේක ඔයාට ලැබෙන ලොකුම ඔපචුනිටි එකක් කිව්වොත් මම නිවැරදි. LNPTI Japanese IT University අපි ඔයාලා වෙනුවෙන්ම ලෑස්ති කරලා තියෙනවා ලංකාවේ ඉඳලා ඩිග්‍රී එකක් කරලා ජපානයේ වගේ රටක IT ඉංජිනේර කෙනෙක් විදිහට ඔයාගේ කැරියර් එකත් ස්ටාර්ට් කරන්න ලොකු අවස්ථාවක්. ඉතින් ජපානය කියලා කියන්නේ යම් පොපියුලේෂන් එක ගොඩක් අඩු වෙමින් පවතින රටක්. ඉතින් මේකත් එක්කම ජපානයේ IT ඉන්ඩස්ට්‍රි එකට තරුණයින්ට ලොකු රැකියා ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ නිසා ලොව පුරා සිටින තරුණ IT ඉංජිනේරුවන්ට ජපානයේ රැකියා අවස්ථා උදා වෙමින් පවතිනවා. ලංකාවේ තරුණයින්ට මේ අවස්ථාව ලබාගත හැකි එකම ක්‍රමය වන්නේ LMBTI Japanese IT University අපිත් එක්ක ඩිග්‍රී එකක් කරලා ඔයාගේ කැරියර් එකත් හදාගන්න එක. ඉතින් LMBTI Japanese IT University අපි ඔයා වෙනුවෙන්ම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් ලෑස්ති කරලා තියෙන්නේ. ඔයා මේ වෙනකොට pending A levels නම් රිසර්ච් ඇවිල්ලා නම් ඒත් එක්කම ඔයා after O levels වලින් පස්සේ ඩිග්‍රී එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට තවත් වැඩිදුර විස්තර දැනගන්න අවශ්‍යයි නම් මේ නම්බරයකට කෝල් එකක් දෙන්න. ඒත් එක්කම මේ වගේ වැදගත් විස්තර දැනගන්න LNBTI YouTube, TikTok, Instagram, Facebook ෆලෝ කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.